අපේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර පාඩමේ දෙවෙනි කොටසත් අරගෙන. හරි යාළුවනේ, අපි දැන් බලමු මොනවාද පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන්නේ කියලා. ඕගොල්ලන්ට මතක ඇති ඕගොල්ලෝ කලින් වීඩියෝ එක බැලුවා නම් සාහිත්‍ය මූලාශ්‍ර ගැන මම කලින් වීඩියෝ එකේ කතා කරා. අපි දැන් බලමු පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ගැන. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා කියන්නේ පුරාවිද්‍යා කැණීම් හා පර්යේෂණ මගින් සොයාගන්න පුරාවස්තු, ස්මාරක, කාසි, ශිලාලිපි සහ විවිධ නටබුන් තමයි පුරාවිද්‍යා මූලාශ්‍ර ලෙස හැඳින්වෙන්නේ. හරි යාළුවනේ, දැන් අපි බලමු පුරාවිද්‍යා මූලාශ්‍ර යටතට අයත් වන අභිලේඛන කියන්නේ මොනවද කියලා. ගල්, එහෙමත් නැත්නම් ශිලා, මැටි පෝරු, බිත්ති, තඹ තහඩු, රන් තහඩු වගේ විවිධ භාජන ආදීෙහි ලියා ඇති පැරණි ලේඛන පොදුවේ හඳුන්වනවා අභිලේඛන කියලා. දැන් අපි බලමු යාළුවනේ අභිලේඛන ලියලා තියෙන වෙනස් මාධ්‍යයන් මොනවාද කියලා. ගල්, එහෙමත් නැත්නම් ශිලා. ඒවට උදාහරණ තමයි නිශ්ශංක මල්ල රජුගේ ගල්පොත සෙල්ලිපිය. මේ සෙල්ලිපිය තමයි දීර්ඝතම සෙල්ලිපිය කියලා හඳුන්වන්නේ. ඒ වගේම බිත්ති කියලා ගත්තොත් සීගිරි කුරුටු කියලා තියෙන බිත්ති වලනේ. ඒ වගේම තඹ තහඩු පළමුවන විජයබාහු රජතුමාගේ පනාකඩුව තඹ සන්නස ඒකට උදාහරණයක්. ඒ වගේම රන් තහඩු ගත්තොත් වල්ලිපුරම් රන්පත. වල්ලිපුරම් රන්පතේ හිමිකරු තමයි වසභ රජතුමෝ. දැව ගැන කතා කරනකොට ඇම්බැක්කේ දේවාලේ දැව කණුවල ලියලා තියෙන ලේඛන. මැටිපෝරු ගැන කතා කරනකොට උදාහරණ තමයි උළු හා ගඩොල් මත ලිව්ව අක්ෂර. භාජන සඳහා උදාහරණ තමයි මැටි වලන් පාත්‍ර ආදියෙහි ලිව්ව අක්ෂර. දැන් අපි බලමු යාළුවනේ සෙල්ලිපි ගැන. සෙල්ලිපි ලියලා තියෙන ස්වරූපය අනුව ඒවා ගිරි ලිපි, ලෙන් ලිපි, ටැම් ලිපි වගේම ආසන ලිපි කියලා විවිධ විදිහට වර්ග කරලා තියෙනවා. අපේ රටේ ශිලාලේඛන අතර පැරණිතම ශිලාලේඛන තමයි බ්‍රාහ්මීය ලිපි කියලා හඳුන්වන්නේ. බ්‍රාහ්මීය ලිපිවල භික්ෂූන් වහන්සේලාට ලෙන් පිදීම් පිළිබඳ තමයි වාර්තා කරලා තියෙන්නේ. පැරණි සමාජ ඉතිහාසය පිළිබඳ සහ ජනාවාස ව්‍යාප්තිය පිළිබඳ තේරුම් ගන්න අපිට සෙල්ලිපි වැදගත් වෙනවා. ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේ ඉඳලා තමයි ශිලාලිපි ලිවීම ආරම්භ වෙලා තියෙන්නේ. මම කලින් කිව්වනේ ලියලා තියෙන ස්වරූපය අනුව ලේඛන විවිධ විදිහට වර්ග කරනවා කියලා. ලෙන් ලිපි කියලා කියන්නේ ගල් ලෙන් වල කටාරම් අසල ලිව්ව ලිපි වලට. කිරි ලිපි කියන්නේ ගල් තරාවල් වල ගල් කුරුණු මත ලිව්ව ලිපි වලට. ටැම් ලිපි කියලා කියන්නේ ගල් කුළුණු මත ලිව්ව ලිපි වලට. ඒ වගේම පුවරු ලිපි කියලා කියන්නේ ගල් පුවරු මත ලිව්ව ලිපි වලට. ආසන ලිපි කියලා කියන්නේ මල් ආසන වගේ තැන්වල ලිව්ව ලිපි වලට. දැන් අපි බලමු යාළුවනේ සෙල්ලිපි වල වැදගත්කම් මොනවාද කියලා. පැරණි සමාජ ඉතිහාසය ගැන, ජනාවාස ව්‍යාප්තිය ගැන තේරුම් ගන්න අපිට සෙල්ලිපි වැදගත් වෙනවා. ශිලාලේඛන නැත්තම් සෙල්ලිපි පිහිටුනේ ඇයි? ඔයගොල්ලෝ දන්නවද ඒ කියලා? විහාරාරාම වලට ගම් පිදීම, විහාරාරාම පාලනය, රජයේ නීති මහජනයාට දැනුවත් කරන්න, වගේම බදු අය කරන්න, වෙළඳාම, වැරදිකරුවන්ට සමාව දෙන්න, පුද්ගලයන්ගේ සේවය අගින්න වගේ දේවල් වලට තමයි සෙල්ලිපි පිහිටවලා තියෙන්නේ. දැන් අපි කතා කරමු යාළුවනේ කාසි ගැන. කාසි පුරාණ හෝ දරණ නමින් හඳුන්වලා තියෙනවා. අනුරාධපුර යුගයේ ඉඳන් තමයි කාසි භාවිතය ආරම්භ කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ හමුවෙච්ච පැරණිතම කාසිය තමයි කහාපන කියලා හඳුන්වන්නේ. මෙයට භාවිතා කරලා තියෙන වෙනත් කාසි තමයි ඇතා සහ ස්වස්තික කාසි, ලක්ෂ්මී කාසි සහ අකනම් රන් කාසි. පොළොන්නරු යුගයේ භාවිතා කරපු කාසි වර්ගය තමයි තම මස්ස කාසි කියලා කියන්නේ. අපේ රටේ කාසි නිෂ්පාදනය කරලා තියෙනවා. ඒවට සාක්ෂි හමු වෙන්න අපිට අච්චු හම්බ වෙනවා. ඒ කියන්නේ කාසි නිපද වෙච්ච අච්චුත් අපිට හම්බෙලා තියෙනවා. දේශීය කාසි වලට අමතරව අපේ රටේ චීන කාසි, රෝම කාසි, ඉන්දියානු කාසි භාවිතා කරලා තියෙනවා. කාසි පිළිබඳ හදාරන විෂයට කියනවා නානක විද්‍යාව කියලා. මූලාශ්‍රයක් ලෙස කාසි වැදගත් වෙන්නේ අපිට රටේ ආර්ථික තත්ත්වය, වෙළඳාම, ලෝහ භාවිතය වගේ දේවල් හදාරන්න. දැන් අපි බලමු යාළුවනේ පැරණි නටබුන් ගැන. අපේ රටේ තියෙන ගොඩනැගිලි, ගල් කණු, වැව් පොකුණු වගේ නටබුන් අපිට දක්නට තියෙනවා. මේ නටබුන් ඓතිහාසික ස්ථාන හරි පුරාවිද්‍යාත්මක ස්ථාන කියලා හරි හඳුන්වලා තියෙනවා. ඇයි යාළුවනේ අපිට නටබුන් වැදගත් වෙන්නේ? දැන් අපි බලමු ඇයි අපිට නටබුන් වැදගත් වෙන්නේ කියලා. පැරණි ජනතාවගේ නිර්මාණාත්මක හැකියාව, තාක්ෂණය, ගොඩනැගිලි නිර්මාණය, එහෙමත් වාස්තු විද්‍යාව වගේ ශිල්පීය දක්ෂතා, පරිසර සංරක්ෂණ හැකියාව, ජල පාලනය වගේ විවිධ අංශ පිළිබඳ දැනුමක් ඒගොල්ලන්ට තිබිලා තියෙනවා. ඒ දැනුම අපි තුළ දැන් තියෙන දැනුම නිරවුල් කරගන්න අපි නටබුන් පිළිබඳ නටබුන් අපිට උපකාරී වෙනවා. මේ නටබුන් ඉතිහාසය හැදෑරීමට හොඳම මූලාශ්‍රයක්.
දැන් අපි බලමු යාළුවනේ චිත්‍ර සහ පුරාවස්තු ගැන. පැරණි චිත්‍ර කැටයම් තුලින් අපේ සංස්කෘතික ඉතිහාසය පෙන්වම් කරන ජීවමාන සාක්ෂි අනාවරණය කරගන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් කලා කුසලතා ආගමික විශ්වාස වගේ තොරතුරු ලබා ගන්නත් පුළුවන්. පැරණි ජනජීවිතය පිළිබඳ අපිට දැනුමක් ලබා ගන්නත් පුළුවන්. ඕගොල්ලෝ දන්නවද සීගිරි බිතුසිතුවම් මගින් අපිට මොනවද දැනගන්න පුළුවන් වෙන්නේ කියලා? පැරණි කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් මෝස්තර රූපලාවන්‍ය කටයුතු වගේ දේවල් අපිට සීගිරි මූලාශ්‍ර මගින් දැනගන්න පුළුවන්. දැන් අපි බලමු මොනවාද පුරාවස්තු කියන්නේ කියලා. මොනවාද යාළුවනේ ඇත්තටම පුරාවස්තු කියලා කියන්නේ? පැරණි ජනතාව නිර්මාණය කරන ලද හෝ පරිහරණය කරන ලද ඉතිරි ඇති දේවල් වලට අපි කියනවා පුරාවස්තු කියලා. පුරාවස්තු ගබඩා කරලා තියන්නේ කෞතුකාගාරවල ආගමික ස්ථානවල වගේම විවිධ පුද්ගලයන් භාරයේ පුරාවස්තු අපිට දැක ගන්න පුළුවන්. පුරාවස්තුවයි අපිට වැදගත් වෙන්නේ ජනතාවගේ විවිධ හැකියා කුසලතා සංස්කෘතිය තාක්ෂණය විදේශ සම්බන්ධතා සහ ඔවුන්ගේ ජීවන ක්‍රම ගැන අපිට අවබෝධයක් ලබා ගන්න පුරාවස්තු වැදගත් වෙනවා. ඇයි යාළුවනේ අපි ඉතිහාසය ඉගෙන ගන්නේ? අපි ජීවත් වෙන සමාජය ලෝකයේ පිළිබඳ යථාබෝධයක් ලබා ගන්න. අතීත අත්දැකීම් තුළින් වර්තමානයේ තේරුම් ගෙන අනාගතය ගොඩනගා ගන්න. රටේ ජාතික අනන්‍යතාවය හඳුනා ගන්න වගේම සංස්කෘතියට ගරු කරන්න පුරුදු වෙනවා. ඒ වගේම අන් අයගේ විවිධ මත ඉවසන්නත් අපිට ඉතිහාසය වැදගත් වෙනවා. අවසාන වශයෙන් යාළුවනේ අපි කතා කරමු කොහොමද පුරාවිද්‍යා මූලාශ්‍ර ආරක්ෂා කරගන්නේ කියලා. අනවසර කැණීම් කරන්න නැතුව ඉන්න ඕනේ. ඒ වගේම පුරාවස්තු අපිට බලන්න යනවනේ. ඒ පුරාවස්තු වල රූප ඇඳීම් වගේ දේවල් කරන්න හොඳ නෑ. මොකද එතකොට පුරාවස්තු විනාශ වෙන නිසා. අපි ශිෂ්‍යයන් වශයෙන් මූලාශ්‍ර ආරක්ෂා කරගන්න වග බලා ගනිමු. ඉතින් මෙතනින් අපේ පාඩම අවසන් වෙනවා. ඉතින් මේ පාඩම අවසන් වෙනකම් මාව අහන් හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. වගේම මේ පාඩම වලට වැදගත් වෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් මේ පාඩම වලට වැදගත් වුණා නම් මාව subscribe කරලා මේ වීඩියෝ එක like එකකුත් දාලා මාව දිරිමත් කරන්න කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් මේ වීඩියෝ එක තව යාළුවන්ට බලන්න share කරන්න. bye bye.